වීඩියෝ එකේදී මම ඔයාලට පෙන්නන්නේ කොහොමද SafePal S1 hardware wallet එක setup කරගෙන මේ wallet එක පාවිච්චි කරලා අපේ cryptocurrency ආරක්ෂිතව තියාගන්නේ. ඒ වගේම මේක පාවිච්චි කරලා කොහොමද අපි transactions කරන්නේ. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට හිතුවොත් ඔයා පාවිච්චි කරන crypto exchange එක Binance හෝ Bybit හෝ ඒ වගේ වෙන exchange එකකට කොහොමද මේ hardware wallet එකේ තියෙන crypto deposit කරන්නේ. ඒ වගේම ඔයා ඒ වගේ exchange එකකින් Binance Bybit හෝ ඒ වගේ exchange එකකින් buy කරන crypto කොහොමද මේ hardware wallet එකට දාගන්නේ. ඊට පස්සේ අපි කොහොමද මේ hardware wallet එකට apps වලට connect කරන්නේ. ඒ වගේ මේ wallet එක පාවිච්චි කරන විදිය ගැන ඔයාලට මේ වීඩියෝ එකේදී මම කියලා දෙනවා. මම මේකට මේ කලින් photos ටිකක් ගහගත්ත මේ photos ටිකෙන් තමයි මේක මම ඔයාලට කියලා දෙන්නේ. එතකොට ඔයාගේ wallet එක දැන් මම කලින් පළවෙනිම වීඩියෝ එකේදී wallet එකක් online order කරන විදිය ගැන වීඩියෝ එකේ කියලා දුන්නා. ඊට පස්සේ මේ wallet එකේ වැදගත්කම සහ මේක online order කරන්නේ කොහොමද කියලා ඒ ටික කියලා දුන්නා. ඊළඟ වීඩියෝ එකේදී මම මේක unboxing වීඩියෝ එකක් කරේ. ඒ කියන්නේ මම order කරලා ගෙදරට ගෙන්න ගනිපු wallet එක වීඩියෝ එකේදී unbox කරා. ඒකෙන් ඔයාලට මේ wallet එක එන්නේ කොහොමද ඒ ටික විස්තර ටික මම පැහැදිලි කරලා දුන්නා. ඒ වීඩියෝස් අපේ YouTube channel එකේ තියෙනවා. channel එකට ඇවිල්ලා බලන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේක ගන්න ඕන නම් මේ wallet එක buy කරන්න ඕන නම් එක එක විකුණන්න තියෙන websites වලින් හෝ විකුණන්න තියෙන වෙන වෙන අයගෙන් හරි ගන්න එපා. hardware wallet එකක් ගනිද්දී ඒක අනිවාර්යයෙන්ම ගන්න ඕන original manufacturing. ඒ කියන්නේ මේ wallet එක හදන කම්පැනි එකෙන්ම තමයි ඔයා කෙලින්ම ගන්න ඕන අතරමැදියොන්ගෙන් නෙවෙයි. මොකද එහෙම අතරමැදියෙක්ගෙන් ගත්තොත් ඒ wallet එක වෙනස් කරලා හෝ ඒ වගේ ඔයාගේ wallet එකේ ආරක්ෂාවට ප්‍රශ්න වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා ඔරිජිනල් මේ ප්‍රොඩක්ට් එක මැනුෆැක්චර් කරන කම්පැනියෙන්ම කෙලින්ම ඕඩර් කරන්න ඕන. ඒ වගේ මෙයාලගේ මේ ඔෆිෂියල් ස්ටෝර් එකේ link එක මේ වීඩියෝ එකේ description එකේ සහ පළවෙනි කමෙන්ට් එකේ මම දාලා තියෙනවා. ඒ link එකෙන් ගියාම මේ wallet එක මැනුෆැක්චර් කරන කම්පැනි එකේ ඔෆිෂියල් ස්ටෝර් එකෙන්ම ඔයාට ඕඩර් එකක් දාලා ගෙදරට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මහ ලොකු දෙයක් නෑ. අර සාමාන්‍යයෙන් වෙන මොකක් හරි දෙයක් ඔයා ඔන්ලයින් ඕඩර් කරනවා වගේම තමයි ඔයාගේ විස්තර ටික දාලා ඕඩර් කරන්න තමයි තියෙන්නේ. ඒ ඔයාට ඒක තවත් මේ එහෙමත් තේරෙන්නේ නැත්නම් අර මම කලින් දාපු වීඩියෝස් බලන්න. ඒ වීඩියෝ එකේ මම ඕඩර් කරන විදිහට ඒ විදිහට බලලා ඔයාටත් ඕඩර් කරන්න පුළුවන්. Binance එකේ cryptocurrency trade කරලා cryptocurrency trading වලින් මුදල් උපයන්නේ කොහොමද කියලා ඔයාට ඉගෙන ගන්න ඕන නම් මම ඒ ගැන සම්පූර්ණ course එකක් නිර්මාණය කරලා තියෙනවා. මේ course එක බලලා ඔයාට මුලින් ඉඳලා සරලව Binance trading ගැන ඉගෙන ගන්න පුළුවන්. අපේ YouTube channel එකට එන්න YouTube එකට ඇවිල්ලා Channel Edu කියලා search කරලා ඔයාට channel එක හොයාගන්න පුළුවන්. channel එකේ playlist section එකට එන්න. playlist section එකේ පහළට යද්දී ඔයාට Binance කියන playlist එක බලා ගන්න පුළුවන්. මේ Binance කියන playlist එකට එන්න. මේ playlist එකේ උඩින්ම තියෙනවා මම අර කියපු පැය 12ක Binance trading course එක. මේ course එක බලලා ඔයාට Binance account එක හදලා verify කරගන්න තැන ඉඳන් Binance එකේ trade කරන විදිහ, trade කරලා මුදල් උපයන විදිහ, ඒ උපයන මුදල් ටික ඔයාගේ bank account එකට ගන්න තැනට යනකම්ම A to Z හැමදේම මුලින් ඉඳලා සරලව පැහැදිලිව ඉගෙන ගන්න පුළුවන්. විශේෂම දේ තමයි මම මේ course එකේදී හැමදේම කරලා පෙන්නන ගමන්ම තමයි කියලා දෙන්නේ. ඔයාට කිසිම ගැටලුවක් නැතුව Binance trading ගැන A to Z මේ course එක බලලා සම්පූර්ණයෙන්ම නොමිලේ මේ පැය 12 ඇතුළත ඔක්කොම දේවල් ඉගෙන ගන්න පුළුවන්. එතකොට මේකේ මුලින්ම මේ wallet එක අපි unbox කරද්දි මේ wallet එක මොන වගේද කියලා ඔයාලට මම පෙන්නුවා. එතකොට මේකේ මේ පැත්තේ මෙන්න මෙතන පොඩි key එකක් තියෙනවා. එකම එක බටන්, ඒ කියන්නේ මේ ඉස්සරහා තියෙන බටන්ස් අරුණායි පස්සේ මේ පැත්තේ තියෙන එකම එක බටන් එකයි. ඒ තමයි මෙන්න මේ පැත්තෙන් තියෙන මෙන්න මෙතන side එකෙන් තියෙන key එක, බටන් එක. ඒ බටන් එක long press. ඒ කියන්නේ මේක ටිකක් ඔබාගෙන හිටියයින් පස්සේ wallet එක power on වෙනවා. wallet එක on වෙනවා. ඊට පස්සේ ඔයාලට මුලින්ම බලා ගන්න ලැබෙන්නේ මෙහෙම. මෙතනින් ඔයාලට language එක select කරන්න ඕනේ. ඒක ඉංග්‍රීසි නම් ඒ කියන්නේ සිංහල කොහොමත් නැහැ. ඉංග්‍රීසි select කරන්න. select කරලා මේ OK බටන් එක click කරන්න. හරි. මෙතන තියෙන මේ මැද්දේ තියෙන OK බටන් එක click කරගන්න. ඔයාලට මේ key වලින් දැන් මේ උඩ බටන් එක click කරොත් එහෙම මේක උඩ පැත්තට යනවා. දැන් ඔයාලට පහළ තියෙන languages වලට එන්න ඕන නම් මේ down key එක click කරලා ඔයාලට මේ මෙතන මේ select වෙලා තියෙන එක මෙහෙම පහළට එක එක ගේන්න පුළුවන්. එතකොට දැන් අපි ඉංග්‍රීසි මෙතන select වෙලා තියෙන නිසා OK බටන් එක click OK බටන් එක දුන්නාන් පස්සේ ආව ඊළඟට මෙතෙන්ට එන්නේ. මෙතන මේකේ තියෙන මේ බටන් ගැන, මේකේ තියෙන දේවල් ගැන පොඩි විස්තරයක් තියෙන්නේ. ඔයාලට මෙතනත් මේ OK බටන් එක ක්ලික් කරලා ඉස්සරහට යන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන welcome to SafePal කියලා මේ wallet එක are you ready කියලා අහනවා. let's begin කියලා තියෙනවා මෙන්න මෙතන. මෙතන තමයි කොහොමද select වෙලා තියෙන්නේ. මේක වෙන මොකුත් නැහැ select කරන්න. ඊට පස්සේ මේකත් OK කරලා OK බටන් එක ක්ලික් කරලා ඔයාලට ඉස්සරහට යන්න පුළුවන්. ඊට පස්සේ මෙතන options දෙකක් ඔයාලට පෙන්නනවා. create new wallet, recover my wallet කියන option දෙක. ඒතර create new wallet කියන්නේ ඔයාලට දැනට එහෙම wallet එකක් නැත්නම් ඔයා කලින් SafePal හරි වෙන මොකක් හරි wallet එකක් පාවිච්චි කරලා කලින් හදාගනිපු දැන් මේක මේ වගේ වෙන වෙන wallets මේකට import කරන්න එපා. වෙන app එකකින් හදපුවා හරිය මේ එහෙම එපා. hardware wallet එකක් පාවිච්චි කරලා ඒක SafePalම වෙන්න ඕන නෑ. ledger වෙන්න පුළුවන්. වෙන hardware wallet එකක් වෙන්න පුළුවන්. එහම hardware wallet එකක් පාවිච්චි කරලා හදාගනිපු account එකක් තියෙනවා. ඒක මේ recover my wallet කියන එකෙන් import කරන්න පුළුවන්. වගේ කලින් තිබිච්ච SafePal wallet එක වෙන්න පුළුවන්. වෙනත් hardware wallet එකක් වෙන්න පුළුවන්. ඕනම එකක තිබිච්ච crypto wallet එකක් මේ recover my wallet කියන එකෙන් මේකට import කරගන්නත් පුළුවන්.
එහෙම නැත්නම් ඔයා කලින් එහෙම hardware wallet එකක් පාවිච්චි කරලාම නැත්නම් අලුත් account එකක් හදාගන්න මෙතන create new wallet කියන එක දෙන්න. හරි. create new wallet කියන එක දීලා ඉස්සරහට යන්න. ඊට පස්සේ මෙන්න මෙතෙන්ට තමයි ඔයා එන්නේ. මේකෙන් ඔයා මෙන්න මේ උඩ බටන් එක තියෙන්නේ. මේ උඩ බටන් එක ක්ලික් කරලා upside බටන් එක ක්ලික් කරලා මෙතන create new කියන එකට එන්න. create now කියන එකට එන්න. ඔයා මෙතන select වෙලා ඉන්නේ what's මෙනොමොනික් කියන මෙන්න මේ මෙතන තමයි ඉන්නේ. මේ long මේ upside එකට තියෙන බටන් එක ක්ලික් කරලා, ඒ කියන්නේ මේ උඩ බටන් එක ක්ලික් කරලා මෙතන create new කියන එකට මාරු වෙන්න. ඊට පස්සේ ඒක okay කරන්න. ඒකට මාරු වෙලා okay බටන් එක දීලා ඒක ඕකේ කරන්න. ඒක ඕකේ කරාම මෙතෙන්ට තමයි එන්නේ. ඊට පස්සේ මෙතනින් ඔයාගේ wallet එක මෙනොමොනික් එහෙම නැත්නම් මේ වචන කීයකින් බෑකප් කරන්න පුළුවන් wallet එකක්ද කියලා මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. මේ down key එක up key එක පාවිච්චි කරලා මේ 12 ඊට පස්සේ 24 18 මෙතනින් ඔයාට කැමති වචන ගානක් සිලෙක්ට් කරගෙන 24ද 12ද 18ද එහෙම සිලෙක්ට් කරගෙන ඕකේ බටන් එක ක්ලික් කරලා ඉස්සරහට යන්න පුළුවන්. මෙතෙන්දි වඩාත් හොඳයි වැඩි වචන සංඛ්‍යාවක් තෝරනවා නම් කියන්නේ 24 තමයි මෙතන වැඩිම තියෙන ප්‍රමාණය. වචන 24ක් තෝරගන්නවා නම් හොඳයි. මේ 24 කියන එකට දාලා OK බටන් එක ක්ලික් කරගන්න. එතකොට රැන්ඩම් වචන 24ක් තමයි ඔයාගේ wallet එකේ බෑකප් එක. සාමාන්‍ය වචන 24ක් එහෙම හම්බු ලෙස තෝරගන්න වචන 24ක් කෙනෙක්ට අනුමාන කරන්න අමාරුයිනේ. ඒ කියන්නේ ඔයාගේ wallet එකේ බෑකප් එක කාටවත් එහෙම ලේසියෙන් අනුමාන කරන්න බෑ. මෙතන වචන 12ක් වුණොත් අර වචන 24කට වඩා ලේසියෙන් වචන 12ක්වත් එහෙම අනුමාන කරන්න බෑ. හම්බු ලෙස තෝරගන්න වචන 12ක් කාට හරි මොකද්ද මේ වචන 12 කියලා එහෙම හිතාගන්න බෑනේ. ඔයා දන්න වචන 12. එතකොට ඒ 12ක් වුණත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේකේ වචන ප්‍රමාණය වැඩි වෙන තරමට ආරක්ෂාව වැඩි. එතකොට 24 සිලෙක්ට් කරගත්තොත් ආරක්ෂාව වැඩිම මට්ටම තමයි. කියන්නේ 18 තියෙනවා, 12 තියෙනවා, 24 තියෙනවා. එකෙන් 24 තමයි හොඳ මේක. 24 සිලෙක්ට් කරගෙන OK බටන් එක දීලා ඉස්සරහට යන්න. ඊට පස්සේ ඔයාට අර වචන ටික දැන් මම මෙතෙන්දි 12 තෝරගෙන ආවේ ඉස්සරහට. මේ ඊට පස්සේ මෙතන ඔයාට වචන ටික බලා ගන්න පුළුවන්. මෙහෙම 1 2 3 කියලා බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේ down key එක දුන්නායින් පස්සේ ඊළඟ වචන දැන් එක සැරයකට වචන 4යි පෙන්නන්නේ. මෙතන මේ 1 2 3 4 කියලා පළවෙනි වචන 4 තියෙනවා. ඊට පස්සේ මෙතන මේ පහළට පොඩි ඊතලයක් වගේ දාලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ down key එක දෙන්න කියලා කියන්නේ මේ down key එක පහළට තියෙන බටන් එක දුන්නායින් පස්සේ ඔයාට ඊළඟ වචන 4 බලා ගන්න පුළුවන්. එහෙම ඔයාට මේකේ වචන 24ම 4 පහළට බලන්න පුළුවන්. මේ ටික ඔයා කොලයක ලියා ගන්න. කොලයක් නෙවෙයි අර අපි wallet එක unbox කරද්දී ඒ කියන්නේ wallet එකේ package එක ඇතුලේ මේ backup trace ඒවා මේ recovery trace ඒවා ටික ලියා ගන්න අර පොඩි කොල කෑලි 4 5ක් තිබ්බනේ. ඒකේ එකේ ඉඳන් 24ට යනකම් ඉලක්කම් දාලා මේක ලියා ගන්න පුළුවන් ඒ කොල ටිකේ. ඕනනම් ඒකේ ලියන්න. එහෙම නැත්නම් ඔයා වෙන මොකක් හරි කඩදාසියක පැහැදිලිව මේක ලියා ගන්න. මේ වචන ටික 1 2 3 4 කියලා 24ට යනකම් ඉලක්කම් දාලා පිළිවෙලට මේ ටික ලියා ගන්න. එතකොට මේක තමයි ඔයාගේ wallet එකේ යතුරු. හරි. මේකෙන් තමයි ඔයාගේ wallet එකේ ඔක්කොම පාලනය වෙන්නේ. වෙන මුකුත් ඕනේ නැහැ. ඔයා මෙන්න මේක තමයි ආරක්ෂා කරගන්න ඕනේ. එතකොට මේක මේ වචන ටික ලියාගත්තයින් පස්සේ ඒක කොහේ හරි ආරක්ෂිතව තියන්න, ආරක්ෂිතව අරන් තියන්න. ඒක අන්සතු කරන්න එපා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ඔයා මේ වචන ටික මට දුන්නොත් එහෙම ඔයාගේ wallet එකේ තියෙන ක්‍රිප්ටෝ වලට මටත් access කරන්න පුළුවන්. ඔයාගේ වචන ටික මට හම්බුනොත් ඒ වචන ටික පාවිච්චි කරලා ඒ වචන ටික දැන් මෙතන අපි අර මුලින්ම මේකේ අපි මෙතන තිබ්බනේ create new wallet recover my wallet කියලා එක. මේ recover my wallet කියන එක දීලා අර ඔයාගේ වචන ටික මම දුන්නොත් එහෙම වචන ටික දීලා මේ wallet එක recover කරගත්තොත් ඔයාගේ තියෙන ක්‍රිප්ටෝ ටික ඔක්කොම මගේ wallet එකේ තමයි එතකොට තියෙන්නේ. හරි. ඒ කියන්නේ ඔයාගේ wallet එකේ එතකොට ඒකට මම තමයි දැන් ඇතුල් වෙලා ඉන්නේ. මම තමයි access කරලා තියෙන්නේ. ඒ වගේ මේක මේ ඒ කියන්නේ ඔයා මේ වචන ටික වෙන කාට හරි දුන්නොත් එහෙම ඒ කෙනාට ඔයාගේ ක්‍රිප්ටෝ වලට ඕන දෙයක් කරගන්න පුළුවන්. ඒ ටික එයාගේ wallet එකකට දාගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ wallet එකේ තියෙන ක්‍රිප්ටෝ ටික එයාට හොරකම් කරන්න පුළුවන්. ඒ නිසා ඒක අනිත් වෙන කෙනෙක්ට දැනගන්න බැරි වෙනවා බලා ගන්න. ඒක දැන් උදාහරණයක් විදිහට ඔක ඔයා ඔන්ලයින් කොහෙවත් සේව් කරන්න එපා. ඉතින් අපි hardware wallet එකක් සල්ලි දීලා ගන්න මේක ඔන්ලයින් තියන්න බැරි හින්දානේ ඔන්ලයින් තියෙන එක ආරක්ෂිත නැති නිසානේ අපි මේ hardware wallet එකක් ගන්න offline තියාගන්න මේ වචන ටික නෙමෙයි මේක පිටිපස්ස. ඒ කියන්නේ මේ වචන ටික පාවිච්චි කරලා මේ wallet එකේ තියෙන system එක තමයි දැන් මෙතන මේ වචන ටිකක් තියෙනවනේ. මේ වචන ටිකෙන් හැදිච්ච private key එකක් තියෙනවා. අන්නේ private key එකෙන් තමයි මේ crypto ටිකට access කරන්න පුළුවන්. එතකොට මේ වචන ටික කියන්නේත් ඒ ප්‍රයිවට් කී එකම තමයි. හරි. වක්‍රාකාරව. ඉතින් ඒ නිසා මේක පරිස්සම් කරගන්න එක ඔයාගේ අතේ තියෙන වැඩක්. දැන් මේක ඔයා ඔන්ලයින් මේකේ ෆොටෝස් ගහලා නැත්නම් කොහේ හරි කීබෝඩ් එකක ටයිප් කරගෙන ඒක කොහේ හරි සේව් කරලා තියලා සමහර නෝට් පෑඩ් වල වෙන්න පුළුවන්. වෙන වෙන තැන් වල ඩ්‍රයිව් වල වෙන්න පුළුවන්. Google Drive එකේ වෙන්න පුළුවන්. iCloud එකේ වෙන්න පුළුවන්. අර මෙහි සේව් කරන්නවත් ෆෝන් එකකටවත් ඔන්ලයින් කිසිම තැනකට ගන්න එපා. ඒක තමයි පළවෙනි දේ. ඊට පස්සේ දැන් ඔය ගොඩ දෙනෙක්ගේ ඔය ක්‍රිප්ටෝ වොලට්ස් හැක් වෙන කතන්දර හැමේම තියෙනවා. හැක් වෙනවා කියන්නේ ඇත්තට මේ නොදැනුවත්කම නිසා මෙන්න මේ වචන ටික එළියට ගිහිල්ලා මේ වචන ටික පාවිච්චි කරලා තව කවුරු හරි කෙනෙක් ඒ ක්‍රිප්ටෝ ටික අරගෙන තියෙන්නේ. ඒ නිසා ඒක දැන් සමහර වෙලාවට ඔයාගේ වචන ටික ලියලා තියෙන කොලේ ඔයාගේ යාළුවන්ට අරයට මෙයාට ඒ කාටවත් දෙන්නත් එපා. සමහර වෙලාවට නෙමෙයි ඒව කරන්නත් එපා.
ඒතර මේක ආරක්ෂිතව තියාගන්න එකේ සම්පූර්ණ වගකීම දැන් තියෙන ඔයාගේ අතේ. දැන් මේක මේ ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් එකක ඔයාගේ ක්‍රිප්ටෝ ටිකක් තියෙනවා වගේ නෙවෙයි. දැන් මේ වොලට් එක සම්පූර්ණයෙන් ඔයාගේ මේකේ කී එක තියෙන ඔයාගේ අතේ, යතුරු තියෙන ඔයාගේ අතේ. මේක බලාගන්න එක ඔයාගේ වැඩක්. හරි. ඒ කියන්නේ එක්ස්චේන්ජ් එක අපිට ෂුවර් නැති නිසානේ අපේ ගාවට අපේ යටතට මේ ක්‍රිප්ටෝ ටික අපි අරගෙන තියෙන්නේ. ඒක පරිසම් කරගන්න එක, ඒක බලාගන්න එක ඔයාගේ අතේ තියෙන වැඩ. ඉතින් ඒක කොහේ හරි ලියලා ආරක්ෂිතව වෙන කෙනෙක්ට ගන්න බැරි තැනක ඔයා තියලා තියන්න. එහෙම නැත්නම් තව එක ක්‍රමයක් තියෙනවා. ඒ තමයි දැන් මෙතන මහලුකු ප්‍රමාණයක් නැහැනේ. මෙතන තියෙන වචන 24යි. හරි. ඒතර මේ වචන 24 කටපාඩම් කරගත්තා නම් ඔයා මේක කොහෙවත් ලියන්න ඕනත් නැහැ. කොහෙවත් ටයිප් කරන්න ඕනත් නැහැ, ලියන්න ඕනත් නැහැ. වචන 24ක් කියන්නේ මහලුකු ප්‍රමාණයක් නෙවෙයිනේ. ඉංග්‍රීසි වචන සරල ඉංග්‍රීසි වචන 24ක් තියෙන්නේ. මේ වචන 24 කටපාඩම් කරගත්තා නම් ඒ වැඩේ හරි. හරි. එහෙම හරි නැත්නම් ඔයාලට ෂුවර් නැත්නම් ඔයා ලියලා තියන්න ආරක්ෂිතව කාටවත් වෙන කෙනෙක්ට ගන්න බැරි තැනක කොහොමඩවත්ම කිසිම විදිහකට ඔන්ලයින් කිසිම තැනක, ඒ කියන්නේ ඔයාගේ කිසිම ඩිවයිස් එකක, ඔයාගේ ෆෝන් එකේ, PC එකේ, කිසිම මේ ලැප්ටොප් එකේ මේකේ ෆොටෝ එකක්වත් මේක ටයිප් කරලවත් කොහොමවත්ම එහෙම තියන්න එපා. හරි. මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඒක තමයි හાર્ඩ්වෙයාර් වොලට් එකක තියෙන වැදගත්ම කෑල්ල, වැදගත්ම දේ. ඔයා හાર્ඩ්වෙයාර් වොලට් එකක් ගත්තත් වැඩක් නැහැ. ඔයා මේ වැඩේ හරියට කරේ නැත්නම් ඔයාගේ ක්‍රිප්ටෝ වලට හાર્ඩ්වෙයාර් වොලට් එකකින් බලාපොරොත්තු වෙන ආරක්ෂාව ගන්නත් බෑ. හරි. ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න. ඊට පස්සේ මේ ටික මෙහෙම ඔක්කොම ටික ඔයා රයිට් ඩවුන් කරගෙන ඕකේ බටන් එක අන්තිමට මේ ඔක්කොම පහළට ගිහින් බලලා මේ මැද තියෙන ඕකේ බටන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ දැන් මේ තියෙන වචන ටික මේ අන්තිමටම ආවයින් පස්සේ දැන් මේක වචන 12ක වොලට් එකක් නේ. මේකේ යටම ඕකේ කියලා එකක් තියෙනවා. මේ ඕකේ බටන් එක ක්ලික් කරගත්තායින් පස්සේ හරි. ඊට ඔයාට මේකේ කරන්න තව වැඩ දෙකක් විතර ඉතුරුයි. ඒක ඊළඟ එක තමයි මෙතන verify your mnemonic press next කියලා තියෙනවා. ඊට පස්සේ මෙතන next කියන එකේ තමයි ඔයා ඉන්නේ. මෙතන තියෙන okay බටන් එක ක්ලික් කරලා next step එකට ඔයාට එන්න පුළුවන්. ඊළඟ පියවරට එන්න පුළුවන්. මේක okay කරලා ඉස්සරහට ආවයින් පස්සේ ඔයාට මෙන්න මේ වගේ වචන ටික ආයිමත් පෙන්නනවා. 1 2 3 4 කියලා ඔහොම වගේ වචන 24ම පෙන්නනවා. ඒ 24න් දැන් පළවෙනි එකේදී ඔයාට මෙතන වචන 5ක් දීලා තියෙනවා. මේ පහෙන් ඔයාගේ පළවෙනි වචනේ මොකද්ද? දැන් අර කලින් ඔයා රයිට් ඩවුන් කරගනිපු වචන ටික තියෙනවනේ. ඒකෙන් පළවෙනි වචනේ මොකද්ද කියලා මෙතනින් තෝරන්න. හරි. ඊට පස්සේ දෙවෙනි වචනේ මොකද්ද කියලා තෝරන්න. ඔහොම ඔයාගේ වචන 24ම එකේ ඉඳන් 24ට යනකම් මෙහෙම හැම එකේම අහඹු වචන 5ක් මේ තියෙන වචන ටික ඔයාගේ උතන වචන 24ක් තිබ්බනේ. ওই ටික කවලම් කරලා එක සැරයකට 5 ගානේ මේ හැම එකටම තියෙනවා. ඒතර පළවෙනි වචනේ මොකද්ද? දෙවෙනි වචනේ මොකද්ද? තුන මොකද්ද? හතර මොකද්ද කියලා ඔහොම මේ වචන 24 පළවෙනි එක දැන් පළවෙනි වචනේ නම් පළවෙනි වචනේ මේ නැප්කින් කියන එක නම් මේ නැප්කින් කියන එක සිලෙක්ට් කරා ඕකේ බටන් එක ක්ලික් කරා. නැප්කින් නෙවෙයි නම් මේ ක්ලොත් කියන එක නම් ඔයා මේ පහළ ඩවුන් බටන් එක ක්ලික් කරා. ඩවුන් සයිඩ් බටන් එක පහළ බටන් එක ක්ලික් කරා. ඊට පස්සේ ඒක ක්ලොත් කියන එකට ගෙනාවා. ඕකේ බටන් එක ක්ලික් කරලා ඉස්සරහට ගියා. හරි. ඒ විදිහට ඔයාගේ පළවෙනි වචනේ සිලෙක්ට් කරා, දෙවෙනි එක සිලෙක්ට් කරා. ඔහොම ඔයාගේ වචන 24 හරියට සිලෙක්ට් කරගන්න. මේ බලන්නේ ඔයාගේ වචන ටික හරියට රයිට් ඩවුන් කරගෙනද, ඔයාගේ වචන ටික දන්නවද, ඔයාගේ වොලට් එක ආයිමත් ඔයාට බෑකප් කරගන්න පුළුවන්ද, ඔයාගේ කීයක ඔයාග ගාව තියෙද කියලා තමයි මේ බලන්නේ. හරි. ඊට පස්සේ ඒ ටික ඔක්කොම සිලෙක්ට් කරලා ඕකේ කරලා ඉස්සරහට ගියායින් පස්සේ ඔයා එන්න මෙන්න මෙතෙන්ට. ඊට පස්සේ මෙතනින් මෙතන තියෙන please keep the press safe. last step set a strong pin code. ඔයාගේ මේ දැන් මේ කෝඩ් එක, ඒ කියන්නේ කෝඩ් එක නෙමෙයි, ඔයාගේ private key එක, ඔයාගේ මේ recovery phrase එක දැන් ගබඩා වෙලා තියෙන. දැන් අපි ෆෝන් එකක තියෙන online wallet එකක් නම් ඒ ෆෝන් එකේනේ තියෙන්නේ ගබඩා වෙලා තියෙන්නේ. ඒතකොට ඔයාගේ මොකක් හරි centralized crypto exchange එකක් නම් Binance හෝ Bybit වගේ එකක් නම් ඔයාගේ crypto ටික තියෙන්නේ එයාලා ගාව. එයාලා ඔයාලට ට්‍රේඩ් කරන්න, ඔයාලගේ crypto පාලනය කරන්න වෙනම එයාලගේ online platform එකක් හදලා දීලා තියෙනවා. අර නිකන් බැංකුවේ සල්ලි තියනවා වගේ. ඒකට දැන් මෙතෙන්දී සල්ලි ටික තියෙන්නේ මේ crypto ටික තියෙන ඔයාගේ ගාවනේ. එතකොට මේකේ කී එක දැන් සේව් වෙලා තියෙන්නේ තැන් දෙකක විතරයි. ඒ කියන්නේ මේ කී එක තියෙන්නේ දැන් තැන් දෙකක. මේ crypto වලට අදාළ private key එක තියෙන්නේ තැන් දෙකක. එකක් තමයි ඔයාගේ ගාව. මේක ඔයා ලියාගත්තනේ. කොලයක ලියාගත්තා. මේක ඔයාගෙන් එළියට යන්න ඕන. එහෙම නැත්නම් අනිත් තියෙන තැන තමයි මේ device එක. ඒ කියන්නේ මේ අපි මේ order කරලා ගෙදරට ගෙන්න ගනිපු hardware wallet එක. මේ device එක ඇතුලේ තියෙන chip වල මේ කෝඩ් එක ගබඩා වෙලා තියෙනවා. මොකද ඒක ගබඩා වෙලා තියෙන්න ඕනනේ. ඒ කියන්නේ මේ ඔක්කොම ඒ කියන්නේ කී එක තිබ්බොත්නේ අපිට අපේ ක්‍රිප්ටෝ කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒතකොට කී එක මේ තැන් දෙකේ තමයි දැන් තියෙන්නේ. හරි. එතකොට මේක offline device එකක් නේ. අපි මේ ගෙන්න ගන්න hardware wallet එක offline device එකක්. මේක ඉන්ටර්නෙට් එකත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට කාටවත් මේක හැක් කරලා මේකෙන් ගන්න බෑ. ඊට පස්සේ මේකට පාවිච්චි කරන chip තියෙන්නේ. මේකට පාවිච්චි කරන chip ඒවත් නිකන් සාමාන්‍ය device වලට පාවිච්චි කරන chip ඒවා නෙමෙයි. මේ වෙනුවෙන් විශේෂයෙන් හදපු ආරක්ෂාව වැඩි chip ඒවා තමයි මෙයාලා පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ මේ device එක ගලවලා එහෙමත් ලේසියෙන් මේක ගන්න බෑ. එහෙම බැරි නෑ, පුළුවන්. කියන්නේ මේ දැන් ඔයාගේ මේ hardware wallet එක තියෙන්නේ. ඔයාගේ hardware wallet එක කාට ඒ කියන්නේ මේ මනුස්ස එහෙම සාමාන්‍ය කෙනෙක්ට මේක කරන්න බෑ. හැබැයි ඒ අදාළ තාක්ෂණයේ තියෙන ආයතනයකට ඔයාගේ මේ hardware wallet එක අරගෙන මේක ගලවලා මේක ඇතුලේ තියෙන chip ඒවා වෙන් කරලා අරගෙන ඒ chip ඒවාගේ තියෙන තොරතුරු වලින්
ඔයාගේ මේ ප්‍රයිවට් කී එක හොයාගන්න පුළුවන්. හරි. හැබැයි ඒක නිකන් මිනිස්සෙට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට ඒක එකක් මේ ඩිවයිස් එක ඇතුලේ තියෙන ඔයාගේ කෝඩ් එක. ඔයාගේ ප්‍රයිවට් කී එක අනිත් එක ඔයා ගාව ඔයා රයිට් ඩවුන් කරගෙන තියෙනවා. ඊට පස්සේ ඔයා දැන් මේක ආරක්ෂා කරගන්න මේ ඩිවයිස් එක ආරක්ෂා කරගන්න පින් එකක් දෙන්න ඕන. පින් කෝඩ් එකක් දෙන්න ඕන. ස්ට්‍රොං පින් එකක්. ඒතර මේකට පින් එකක් දෙද්දි නිකන් ඔයාගේ උපන්දිනේ ඊට පස්සේ වයස හරිය මෙහි ඒ වගේ නිකන් ඔයාට සම්බන්ධ දේවල් නැතුව ඔයාට කිසි සම්බන්ධයක් නැති නිකන් රැන්ඩම් මොකක් හරි පින් එකක් දාන්න. මෙතන set my pin කියන එක දීලා මෙතන මේ usage of pin කියන එකෙන් ඔයාට බලා ගන්න පුළුවන් මේ පින් එක පාවිච්චි වෙන්නේ මොනවටද කියලා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ඔයා මේ wallet එක පාවිච්චි කරලා transaction එකක් sign කරද්දී මේ wallet එකට මේ wallet එකේ තියෙන crypto withdraw කරද්දී කියන්නේ වෙන address එකකට යවද්දී ඒ වගේ හැම දෙයකදීම මේ pin code එක ඔයාට ඕන වෙනවා. ඒ නිසා මේ pin code එක හොඳ strong pin code එකක් දෙන්න. කවුරු හරි කෙනෙක් ඔයාගේ මේ wallet එක එතකොට හොරකම් කරත් ඉස්සුවත් එයාට මේ pin code එක දන්නේ නැති නිසා මේක ඊළඟ පියවරට යන්න බෑ. කියන්නේ එයාට මේ wallet එකේ තියෙන crypto වලට මුකුත්ම කරන්න බෑ. එතකොට එයා pin code එක කොහොමද දන්නේ නැහනේ. එතකොට ඔයාට පුළුවන් වෙන wallet එකකට අර ඔයාගේ මේක පාවිච්චි කරලා ඔයාගේ ගාව තියෙන වචන ටික පාවිච්චි කරලා මේක වෙන wallet එකකට import කරගෙන ඔයාගේ crypto ටික වෙන මොකක් හරි කැමති wallet එකකට දාගන්න පුළුවන්. හරි. ඒ කාලය ඇතුළත කවුරු හරි කෙනෙක් මේක හොරකම් කරොත්. ඒ නිසා ඔයාගේ මේ device එකට pin code එකක් දාන්න අනිවාර්යෙන් හොඳ strong characters 6කට වඩා වැඩි pin code එකක්. සාමාන්‍යයෙන් මට මතක විදිහට 6ත් 12ත් 18ත් මට මතක විදිහට 6යි 12යි අතර characters ගානක් තියෙන පුළුවන්. ඉලක්කම් 6ත් 12ත් අතර තියෙන පුළුවන් මේ pin code එකට. මෙතන set my pin කියන එක දීලා okay බටන් එක ක්ලික් කරලා ඉස්සරහට යන්න. ඊට පස්සේ මෙතන enter pin code කියන තැනින් characters 6ත් 12ත් අතර strong code එකක් දෙන්න. ඊට පස්සේ දීලා ඔයා මේ buttons පාවිච්චි කරලා මේ button දැන් මෙතන 9 ඉලක්කමේ දැනට තියෙන්නේ මේක. මේ උඩ button එක ක්ලික් කරාම ඒක 6ට යනවා. එහෙම දෙන්න දීලා අන්තිමට ඔයා මේ buttons පාවිච්චි කරලා මෙතන මේ හරි ලකුණක් තියෙන මේ හරි ලකුණ ගාවට ගෙනල්ලා okay button එක ක්ලික් කරන්න. ඔයාගේ pin එක දීලා ඉවර වෙලා. හරි. ඊට පස්සේ ඔයාගේ pin එක ආයෙත් re-enter කරන්න කියනවා. එකපාරක් ගහුවා ආයි දෙවෙනි පාරට pin එක re-enter කරන්න කියනවා. pin එක re-enter කරන්න re-enter කරලා එතකොට හරි. ඒක okay කරලා ඉස්සරහට ගියාන් පස්සේ ඔයා ඊළඟට එන්නේ wallet is created please name your wallet. ඔයාගේ wallet එකට දැන් නමක් ඔයාට දාගන්න පුළුවන්. ඔයාගේ නම හරි. ඒකට ඔයාට කැමති එකක් දෙන්න. ඒක නම් මොකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. නිකන් අකුරක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ නම දෙන්න ඔයාගේ wallet එක විදිහට. හරි. wallet එකේ name එක මේ නම අහන්නේ මේක නිකන් මේ ඔයාගේ wallet එකේ මේ wallet එක නම් කරන්න නමක් විතරයි. මේකෙන් මොකුත් වෙන්නේ නැහැ. ඔයාට කැමති නමක් මේකට දෙන්න. ඊට පස්සේ මෙතන name my wallet කියන එක okay කරලා ඔයා නම type කරලා ඒකත් okay කරගන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මෙහෙම මේ confirm use මම මෙතන මේ අකුරණි i කියලා දාලා is wallet name කියන එකට okay කරන්න. okay එකට ගිහිල්ලා මේ okay button එක click කරගන්න. ඊට පස්සේ ඔයාගේ wallet එක setup වෙලා ඉවරයි. දැන් ඔන්න ඔයාගේ wallet එකේ වැඩ ටික ඔක්කොම හරි wallet එක setup වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔයා download කරගන්න ඕන SafePal app එක. ඒකට ඔයාගේ wallet එකේ දැන් මෙතෙන්ට යනකම් ආවයින් පස්සේ QR code එකක් පෙන්නනවා. මේ QR code එක ඔයාගේ phone එකේ cam එකකින් scan කරත් ඔයාට මේක download කරගන්න පුළුවන් SafePal app එක. එහෙම නැත්නම් හරිම සරලයි මේක Play Store එකෙත් තියෙනවා App Store එකෙත් තියෙනවා. ඔයා පාවිච්චි කරන Android phone එකක් නම් Play Store එකෙන් SafePal wallet එක download කරගන්න SafePal app එක. එහෙම නැත්නම් Apple phone එකක් නම් මේ iOS device එකක් නම් App Store එකට ගිහිල්ලා SafePal කියලා type කරලා SafePal කියද්දි SAFEPAL හරි SAFEPAL type කරලා app එක download කරගන්න. ඊට පස්සේ මේක මෙතන ඔයාලා මේ QR code එක වෙන මේක නිකම්ම okay කරන්න. එතකොට ඉස්සරහට යනවා. ඊට පස්සේ ඔයා මෙන්න මෙතෙන්ට තමයි එන්නේ. ඉස්සරහට ගියායින් පස්සේ මෙතන ඔයාට මෙන්න මේ මෙතන තමයි ඔයා මේ wallet එකට එන හැම වෙලාවකම ඔයා මෙන්න මෙතන ඉන්නේ මේ QR කියන තැන scan කියන තැන. ඊට පස්සේ ඔයාට මේ side button එකේ තියෙන මේ දකුණු පැත්තේ button ඒක click කරායින් පස්සේ මේ දකුණු පැත්තේ ඒවට මාරු වෙන්න පුළුවන් මේවට. හරි. ඊට පස්සේ ඊළඟ එකට ගියායින් පස්සේ ඔයා මේ assets management වලට එන්නේ. ඊට පස්සේ sign history එකට එනවා. ඊට පස්සේ settings වලට එනවා. ඔහොම තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයා අර app එක download කරගත්තනේ. මේ තියෙන app එක phone එකෙන් open කරගත්තාම මුලින්ම පෙන්නන විදිය. ඊට පස්සේ මේ app එක open කරගෙන connect hardware wallet කියන එක දෙන්න. හරි. connect hardware wallet කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාට 6 digit password එකක් ඉල්ලනවා. මේක ඉල්ලන්නේ app එකට. දැන් අර කලින් අපි password එක දුන්නේ අපේ device එකට. කියන්නේ අපේ hardware wallet එකට. මේ දැන් මේ password එක ඉල්ලන්නේ app එකට. දැන් මේකටත් ඔයාට 6 digit code එකක් දෙන්න පුළුවන්. කියන්නේ ඉලක්කම් 6ක code එකක් දෙන්න පුළුවන් strong code එකක්. අරකම දෙන්න එපා. කියන්නේ hardware wallet එකේ passcode එකම මේකටත් දෙන්න එපා. මේකට වෙන එකක්. මේකට සරල එකක් දෙන්න. මේක ලොකු ප්‍රශ්නයක් නෑ. කියන්නේ මේකට දෙන එක කවුරු හරි දැනගත්තත් ප්‍රශ්නයක් නෑ. මේකට ඕන නම් නිකන් 0.6ක් දුන්නත් කමක් නෑ. හරි. ඒ වගේ මේකේ තියෙන password එක කවුරුත් දැනගත්ත කියලා වෙන්න දෙයක් නෑ. ඊට පස්සේ ඊළඟ option එකට ඒක දීලා continue කරන් ඊළඟ option එකට. ඊට පස්සේ choose your hardware wallet කියන එකෙන් මෙතන S1 කියන එක තෝරන්න. දැන් මම order කරේ S1 wallet එකක්. ඔයාගේ X1 wallet එකක් නෑ ඒක.
S1 Pro එකක් නම් ඒක ඒ වගේ වට අදාළ wallet එක තෝරන්න. දැන් මගේ S1 wallet එකක් නිසා මම S1 තමයි select කරගෙන ඉස්සරහට ගියේ. ඊට පස්සේ මෙතන pair with S1 කියන එකේ මෙතන next button එකක් තියෙනවා. next button එක click කරගන්න. next button එක click කරගත්තායින් පස්සේ ඔයාලට කියනවා මේකේ දැන් ඊළඟට QR code එක අපිට turn on SafePal S1 and open the camera. ඔයාගේ device එකේ කියන්නේ ඔයාගේ SafePal S1 hardware wallet එකේ කැමරාව open කරන්න. කැමරාව කියන්නේ මෙන්න මෙතන මේ scan කියන එකට ඇවිල්ලා OK button එක click කරායින් පස්සේ ඔයාගේ device එකේ cam එක on වෙනවා. SafePal මේ wallet එකේ කැමරාව. ඒ කැමරාවෙන් මෙන්න මේ QR code එක ස්කෑන් කරන්න. දැන් මෙතන මේක I am ready කියන එක දීලා ඉස්සරහට ගියායින් පස්සේ ඔයාලට මෙන්න මේ වගේ QR code එකක් පෙන්නනවා. මේක ඔයාගේ device එකෙන් ස්කෑන් කරන්න. ඊට පස්සේ ඒක ස්කෑන් කරාම ඔයාගේ device එකෙන් ඒක finish වෙනවා. ඒක ස්කෑන් කරාම ඊට පස්සේ ඔයාගේ passcode එක අහනවා. passcode එක කියන්නේ ඔයාගේ device එකේ අර ඔයා දාගනිපු code එක ඒක අහනවා. hardware wallet එකේ code එක ඒක දෙන්න. මේ hardware wallet එකේ තමයි මේ ටික අහන්නේ. hardware wallet එකේ code එක දෙන්න දීලා OK කරායින් පස්සේ ඒක හරි. ඊට පස්සේ ඔයාගේ hardware wallet එකෙත් මේ වගේ QR code එකක් පෙන්නනවා. ඒ code එක යනවා නිතරම. ඒ කියන්නේ යනවා කියන්නේ අපි බලමු මම ඒකේ screenshot එකක් ගහගත්තත් දන්නේ. හරි මෙහෙමයි අර මේ QR code එක ස්කෑන් කරායින් පස්සේ hardware wallet එකෙන් මෙන්න මෙහෙම තමයි පෙන්නන්නේ. හරි hardware wallet එකේ කැමරාවෙන් ස්කෑන් කරාම මෙහෙම පෙන්නන්නේ. ඊට පස්සේ මේක OK කරන්න. මෙතන OK කියන එකට අවිල මේ OK button එක click කරගන්න. ඊට පස්සේ OK වෙනවා. ඊට පස්සේ ඔයා ඒකෙන් පස්සේ ඔයාට මෙතන QR code එකක් පෙන්නනවා. මේ screen එකේ ඔයාගේ wallet එකේ hardware wallet එකේ screen එකේ QR code එකක් පෙන්නනවා. ඒ QR code එක තප්පරෙන් තප්පරයට වෙනස් වෙනවා. එහෙම දිගටම වෙනස් වෙවි තමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ ආයෙමත් ඔයාගේ SafePal phone එකේ තියෙන SafePal app එකට එන්න. app එකට ඇවිල්ලා මෙතන I am finished scanning කියන එක දුන්නායින් පස්සේ ඒ කියන්නේ ඔයා මේ QR code එක scan කරලා ඉවරයි කියන එක දුන්නාම ඔයාගේ ඊට පස්සේ කියාවි මෙන්න මෙතන පෙන්නන QR code එක app එකෙන් දැන් scan කරන්න කියලා. ඔයාගේ phone එකෙන් scan කරන්න කියලා. ඊට පස්සේ ඔයාගේ phone එකේ cam එකට මෙතන while using app කියන එක දීලා මේකට access දෙන්න phone එකේ cam එකට. ඊට පස්සේ මෙන්න මේ විදිහට අර ඔයාගේ SafePal hardware wallet එකේ මේ display එකේ පෙන්නන QR code එක ඒකට මේ cam එක දිගටම අල්ලගෙන ඉන්න. ඔයා ඉන්නේ ටික අඳුරු තැනක වගේ නම් ඔයාට මෙතනින් ඔයාගේ flash light එක phone එකේ torch එක on කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මේ QR code 16ක් මෙතන තියෙනවා. මේ 16ම මේක තප්පරෙන් තප්පර වෙනස් වෙනවා. 16ම scan වෙනකන් ඔයාගේ phone එක app එක, ඒ කියන්නේ SafePal app එකෙන් scan කරනවනේ phone එක අල්ලන් ඉන්න ගානට මේ QR code ටික scan කරගන්න. ඊට පස්සේ ඒ ටික ස්කෑන් කරගත්තයින් පස්සේ ඔයාගේ device එක මේකට pair කරන්න තියෙන connect කරන්න තියෙන්නේ. මේක දැන් මගේ device එක කලින් මම active කරලා තියෙන නිසා this device was previously actived කියලා පෙන්නනවා. කලින් active කරලා තියෙන්නේ. activation time එක මම active කරපු දවස වෙලාව ওই ටික තියෙනවා. ඊට පස්සේ please verify, ඒ කියන්නේ ඔයාද මේ මමම verify කරපු එකක්ද කියලා අහන්නේ. නැත්නම් මේ wallet එක වෙන කවුරු හරි verify කරලා වෙන කවුරු හරි පාවිච්චි කරපු එකක් ඔයාට අවිල්ලක් දන්නේ නැහනේ. ඒ නිසා ඒ කියන්නේ original manufacturer එකෙන් ඔයා wallet එක අලුතෙන්ම order කරලා ඊට පස්සේ ඒක ඔයා verify කරගන්න ඕන ගෙදරට ආවයින් පස්සේ දැන් මමනේ මේක verify කරලා දෙන එක පෙන්නන්නේ. ඊට පස්සේ මෙතන I am just activate it myself. ඒ කියන්නේ මමම තමයි මේක active කරේ කියන එක මම දුන්නා. මේක click කරලා මම ඉස්සරහට ගියා. ඊට පස්සේ you can continue using device කියන එක දීලා මම OK button එක මෙතනින් click කරා. ඊට පස්සේ මෙතෙන්ට තමයි එන්නේ. මේක notifications වලට access දෙන්න allow දීලා notifications on කරගන්න. ඊට පස්සේ මේ වගේ මොනවා හරි පෙන්නනවා නම් මෙන්න මෙතන මේ තියෙන කතරේ click කරලා ඔයාලට මේක මෙතනින් අයින් කරගන්න පුළුවන්. හරි. ඔහොම තමයි මේක setup කරගන්නේ. එතකොට ඔයා wallet එක මුලින්ම මේ active කරගන්න ඕනේ. ඒක මට හරියට මතක නැහැ මම කොහොමද active කරගත්තේ කියලා. ඒක කරන්න තියෙන්නේ මට මතක විදිහට තියෙන්නේ ඔයාගේ දැන් wallet එක එනවනේ. SafePal hardware wallet එක ගෙදරට එනවනේ. hardware wallet එක මුලින්ම power on කරලා continue කරලා ඉස්සරහට යද්දී ඔයාලට QR code එකක් පෙන්නනවා. ඒ කියන්නේ wallet එකේ. හරි. ඒක ඔයාගේ phone එකෙන් scan කරන්න. phone එකෙන් scan කරායින් පස්සේ ඒ scan කරාම ඔයා යන්නේ SafePal website එකට. ඒකේ පෙන්නනවා code එකක්. phone එකේ මුලින්ම SafePal hardware wallet දැන් wallet එක තියෙනවනේ. හරි. මම ඔයාලට පෙන්නන්නම්. දැන් මේකනේ wallet එක. මෙන්න මේ වගේ ඔයාලට QR code එකක් පෙන්නාවි. active කරන්න. ඊට පස්සේ ඒක මුලින්ම scan කරන්න phone එකෙන් scan කරලා ඔයාලට පුළුවන් SafePal website එකට එන්න. SafePal website එකේ ඔයාලට එතන code එකක් පෙන්නාවි. හරි. ඊට මේ SafePal website එකේ ඔයාලට code එකක් enter කරන්න තැනක් පෙන්නාවි. characters 6ක විතර code එකක් enter කරන්න තැන. ඉලක්කම් 6ක් ගහන්න තැනක් පෙන්නාවි. ඊට පස්සේ මේකේ OK button එක click කරන්න. QR code එකෙන් පස්සේ OK button එක click කරාම ඔයාලට මේ device එකේ පෙන්නාවි characters 6ක ඉලක්කම් 6ක code එකක්. අන්න ඒක අර website එකේ දෙන්න. ඊට ඕක සාමාන්‍යයෙන් ඔයාලට තේරෙනවා. හරි. ඊට පස්සේ wallet එක active වෙනවා. දැන් මම මේක මේ කලින් active කරගෙන තියෙන නිසා මට active කරන විදිය පෙන්වන්න විදියක් නැහැ. මට මතක විදියට ඔන්නෝම තමයි මේක active කරන්න තිබ්බේ. ඉතින් ඔහොම මුලින්ම ඔයාගේ wallet එක setup කරගන්න. ඊට පස්සේ මම දැන් එනවා SafePal app එකට. හරි. මේක තමයි දැන් SafePal app එක.
මේක තමයි අපේ ඒ කියන්නේ අපේ ඔය hardware wallet එක connect කරලා තියෙන්නේ මේ app එකට. හැබැයි අපේ private key එක තියෙන්නේ අර device එකේ අර offline hardware wallet එකේ app එක මේක. මේකෙන් තමයි අපි ඔක්කොම වැඩ කරන්නේ මේ app එක පාවිච්චි කරලා. එතකොට මේ app එක පාවිච්චි කරලා අපි මොන වැඩේ කරත් අර hardware wallet එකේ මේකේ QR code එකක් පෙන්නනවා. මේ QR code එක අර hardware wallet එකෙන් scan කරලා ඒකනේ private key එක තියෙන්නේ. ඒකෙන් එහෙම තමයි transaction එක sign කරන්නේ. හරි. එතකොට එහෙම තමයි වැඩේ වෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන මෙන්න මේ දැන් මේක මේ තියෙන අපි wallet එක connect කරගන්න ගමන් අපි උඩ ඉඳන් කතා කරන් යමු. මුලින්ම මේ coin කියන එකේ ඉන්නේ. ඊට පස්සේ earn කියලා එකක් තියෙනවා, NFT කියලා එකක් තියෙනවා. මේ coin කියන එකේ තියෙන්නේ cryptocurrency වර්ග. Bitcoin, Ethereum මේ වගේ cryptocurrency වර්ග. ඔයාලට ඕන cryptocurrency එකක් මෙතෙන්ට add කරගන්න. හැබැයි කියන්නේ හැම එකම add කරගන්න බෑ. SafePal wallet එක support කරන ඕනම cryptocurrency එකක් මෙන්න මෙතන ඉරිකෑල තුනක් තියෙන. මේ ඉරිකෑල තුන click කරලා manage coins කියන එකට එන්න. manage coins කියන එකට ඇවිල්ලා දැන් මෙතන මේ ගොඩක් ඒවා on කරලා තියෙන්නේ. අපි උදාහරණයක් විදිහට හිතමු ඔයාට add කරගන්න ඕන Ethereum Classic coin එක. මේ තියෙන Ethereum Classic කියන coin එක Ethereum Classic blockchain එක. coin එක කියනකොට අපි හිතමු මේ තියෙන blockchain ඒවා ඔයාට add කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට Ethereum Classic blockchain එක Ethereum Classic network එක add කරගන්න ඕන නම් ඔයාට මෙතන මේ තියෙන tick එක on කරගන්න තියෙන. tick එක on කරාම add coin කියලා පහලින් පෙන්නනවා. ඊට පස්සේ add coin කියන එක දෙන්න. හරි. ඊට පස්සේ මේක continue කරාම ඔයාට පෙන්නනවා QR code එක. මේ තියෙන මේ පෙන්නන QR code එක අර විදිහටම අර කලින් වගේම ඔයාගේ hardware wallet එකේ cam එක on කරලා අන්න මේ QR code එක scan කරන්න ඕන. scan කරලා මෙතන next කියන එකට ගියාම අර වගේම ඔයාගේ hardware wallet එකේ අර මේ QR code එක scan කරලා hardware wallet එකේ ඔයාගේ passcode එක දීලා ඒක okay කරයින් පස්සේ ඔයාගේ hardware wallet එකේ අර වගේම QR code එකක් පෙන්නනවා. ඊට පස්සේ මේක next කරයින් පස්සේ ඒ QR code එක මේ app එකෙන් scan කරන්න පුළුවන්. එහෙම scan කරලා okay කරයින් පස්සේ ඔයාට මේ ඕන coin එකක් මෙතන තියෙන ඕන coin එකක් add කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් cryptocurrency ගත්තාම cryptocurrency blockchains බර ගාණක් තියෙනවනේ. සමහරට දහස් ගාණක් blockchain දසදහස් ගාණක් සමහරට blockchain ලක්ෂ ගාණක් විතර තියෙන්න පුළුවන්. කොච්චර cryptocurrency දැන් අලුතෙන් දවස ගානේ අලුතෙන් crypto blockchain ඒවා crypto tokens ඕන තරම් හැදෙනවා. ඒතකොට මේ හැම එකම මේකේ නෑ. මේකේ තියෙන්නේ සාමාන්‍යයෙන් මිනිස්සු ගොඩාක් පාවිච්චි කරන ලෝක ප්‍රසිද්ධම networks ටික ලෝක ප්‍රසිද්ධම මේ blockchains ටික. ඒතර මෙතනින් අර ඒ විදිහේ blockchains ඔයාලට add කරගන්න පුළුවන්. එතකොට tokens add කරගන්න එක ලොකු ප්‍රශ්නයක් නෑ. දැන් අපි කලින් කතා කරලා තියෙනවා token එකක සහ blockchain එකක coin එකක වෙනස මොකද්ද කියලා. දැන් අපි නිකන් උදාහරණයක් විදිහට හිතුවොත් Ethereum තියෙනවනේ. Ethereum තමයි blockchain එක. Ether blockchain එක. ERC20 තමයි ඔය blockchain එකේ අපි කියන හඳුන්වන නම. ඒතර BEP20 කියන්නේ BNB Smart Chain blockchain එක. හරි. ඒතර අපි හිතුවොත් එහෙම Ethereum blockchain එකේ තියෙන Shiba Inu coin එක මේකට add කරගන්න ඕන කියලා හිතුවොත් අන්න ඒක order කරගන්න පුළුවන් මෙහෙම. මෙතන තියෙන මේ ඉරිකෑල තුන click කරා manage coins වලට ආව. ඔයාලට මෙතන search කරලත් ගොඩක් ඒවා ගන්න පුළුවන්. දැන් මෙතන Ethereum කියන එකට දාගත්තාම Ethereum network එකේ තියෙන Shiba Inu coin එක නම් මෙහෙම SHIB කියලා search කරාම ඔයාලට මේ විදිහට SHIB කියන නම තියෙන අදාළ coins ටික බලා ගන්න පුළුවන්. මේ උඩින්ම තියෙන Shiba Inu coin එක මෙතන add ලකුණ click කරා නම් මේ විදිහට අන්න ඒක add වුණා. හරි. ඔයාලට මේක අයින් කරගන්න ඕන. එහෙම පුළුවන්. ඒතර BNB chain එකේ නම් ඒත් එහෙමයි. BNB chain එකේ මොකක් හරි coin එකක් ඔයාලට add කරගන්න. දැන් අපි හිතමු අපි උදාහරණයක් විදිහට අපේ how inu coin එක ගමු. එතන මෙතන how inu කියලා ඔයාලට search කරන්න පුළුවන්. search කරලා මෙන්න මේ විදිහට how inu coin එක හොයාගන්න පුළුවන්. මෙතන තියෙන මේ add icon එක click කරලා අර වගේම add කරගන්න පුළුවන්. දැන් add කරගත්තායින් පස්සේ මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් මෙතන how inu coin එක පෙන්නනවා. හරි. පෙන්නන්නේ නෑ. මේ පෙන්නන්නේ මෙන්න මේ විදිහට මේ list එකේ පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට how inu coins මේකට ඒක මම පස්සේ කියලා දෙන්නම් කොහොමද මේකට crypto deposit කරගන්නේ කියලා. හරි. ඒ විදිහට දැන් ඔයාලට එහෙම වෙන token එකක් ඕන නම් මෙහෙමත් පුළුවන්. ඒ කියන්නේ ඔයාලට මෙහෙම search කරලා හොයාගන්න බැරි නම් මෙතන මේ ඉරිකැලි තුන click කරලා manage coins වලට ඇවිල්ලා මෙතන ඔයාලට search කරලා හොයාගන්න බැරි නම් මෙන්න මෙතන උඩ plus icon එකක් තියෙනවා. මේ plus icon එක click කරලා මුලින්ම network එක select කරගන්න. දැන් අපි උදාහරණයක් විදිහට හිතමු Ethereum network එක න Ethereum. ඊට පස්සේ contract address එක ඔයාලට මෙතෙන්ට දෙන්න පුළුවන්. ඔයාලට contract address එක coin market cap එකෙන් CoinGecko එකෙන් වගේ ගන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් විදිහට Shiba Inu කියලා හිතුවොත් මේ SHIB coin එක නම් SHIB කියන එකට ආවා. මේක Ethereum network එකේ contract. දැන් මේක blockchains කීපයක තියෙනවානේ. මෙතන මේ click කරාම බලා ගන්න පුළුවන් Ethereum base BNB කියන network තුනේම තියෙනවා. අපිට ඕන Ethereum network එකේ contract address එකනේ. ඒතර මෙතනින් copy කරගන්න පුළුවන්. BNB chain එකේ ඕන නම් මෙතනින්. ඔය Ethereum network එකේ contract address එක ගන්න මෙන්න මෙතන click කරගත්තා. මේ copy icon එක click කරගත්තා. keyboard එකට copy කරගත්තා. ඊට පස්සේ ආවිල්ලා මෙතෙන්ට paste කරා. ඔන්න ඔය විදිහට add කරගන්න පුළුවන්. අර ඊටු details ටික ඉබේම fill වුණා. name එක, symbol එක, decimal ගාන. ඊට පස්සේ confirm කරා. confirm කරලා token was already be added කියලා පෙන්නනවා. token එක කලින්ම add වෙලා තියෙන්නේ කියලා පෙන්නනවා.
අපේ කොයින් ලිස්ට් එකට බලමු මෙතන Shiba Inu පෙන්නන්නේ නැහැ අපි උඩ රිෆ්‍රෙෂ් කරලා බලමු එතකොට මේක බොහෝ දුරට පෙන්නාවි හරි ඒත් පෙන්නන්නේ නැහැ මෙතනින් අපි බලමු ඒක ඔන් වෙලා තියෙන කියලා SHIB coin එක Ethereum වලට දාලා මෙතන SHIB කියලා සර්ච් කරමු SHIB එක ඔන් වෙලා නැහැ මෙතනින් අපි මේක ඔන් කරගමු එතකොට මෙතන පෙන්නනවා add දැන් ඔන්න added කියලා පෙන්නනවා බලමු දැන් add වෙලා ඇති හරි මේ තියෙන Shiba Inu coin එක මෙතන මේ SHIB කියලා තියෙන්නේ මේක ඇතුළට ගිහිල්ලා බලමු price changes එහෙම හරි ඔය විදිහට SHIB coin එක add කරගත්තා. අන්න දැන් තමයි price එක පෙන්වන්න පටන් ගත්තේ. දැන් ඔන්න ඔය විදිහට ඔයාලට මේකේ tokens add කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ තියෙන blockchain වල run වෙන ඕනම token එකක් ඔයාලට ඔය විදිහට add කරගන්න පුළුවන්. හැබැයි හැම coin එකක්ම add කරගන්න බෑ. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් Celix coin එක Celix ඔයාලට මේකට add කරගන්න බෑ. දැන් ඒ කියන්නේ Celix coin එක තවමත් SafePal wallet එකට support කරන්නේ Celix blockchain එක තවමත් SafePal එකේ නෑ. ඒතකොට ඔයාලට මෙතනින් add කරගන්න බෑ මේ. මෙතන manage coins වලට ඇවිල්ලා මේක Celix කියලා ගැහුවට වැඩක් නැහැ. මේ විදිහට Celix කියලා ගහලා ඔයාලට හොයන්න බෑ. මොකද Celix coin එක නැහැ. දැන් මේ වෙන වෙන networks වල Celix කියන නමින් හදපු tokens තියෙනවා. දැන් මේ XCL කියන Celix නමින් මේ BEP20 token එකකුත් තියෙනවා. මේ tokens set කරගන්න පුළුවන්. හැබැයි Celix coin එක add කරගන්න බෑ. Celix blockchain එක වෙනම blockchain එකක් නේ. ඒක BNB chain එකේ run වෙන token එකක්වත් වෙන chain එකක run වෙන token එකක් නෙවෙයි. ඒක වෙනම blockchain එකක් නේ. කියන්නේ ඒක Ethereum BNB වගේ වෙන blockchain එකක්. ඒක යාළගෙම blockchain එකක run වෙන යාළගෙම coin එකක්. layer 1 blockchain එකක්. එතකොට එහෙම add කරගන්න බෑ. මේ වගේ tokens වලට add කරගන්න පුළුවන්. ඊට අමතරව මේකේ දැනට තියෙන blockchain ඕන එකක් ඔයාලට enable කරගෙන එහෙම මෙතෙන්ට add කරගන්න පුළුවන්. දැන් බලමු කොහොමද මේකට අපි crypto deposit කරගන්නේ කියලා. දැන් අපි මම දැන් නිතරම කියන දෙයක් නේ. ඔයා crypto buy කරාම crypto exchanges වල තියාගන්න එපා කියලා. crypto exchanges වල තියාගන්න එපා. මෙන්න මේ වගේ hardware wallet එක හදාගෙන hardware wallet එකට ඒ ටික deposit කරගන්න. ඒක මෙහෙමයි කරන්නේ. දැන් අපි හිතමු ඔයා උදාහරණයක් විදිහට BNB කියලා. ඔයා දැන් ඔයා ගාව BNB තියෙනවා. ඔයාට ඒ BNB ටික Binance එකෙන් withdraw කරලා මේ hardware wallet එකට දාගන්න ඕන. බලමු කොහොමද කරන්නේ කියලා. මෙතන receive කියන එකට ආවා. receive කියන එකට ඇවිල්ලා මෙතන BNB දැන් මෙතන නම් පේන්නම තියෙනවා. මෙතන ඔයාට ඕන coin එකේ නම ගහලා search කරන්න. දැන් how winu නම් මේ වගේ මෙතන how winu කියලා ඔයාට search කරන්න බලන්න. ඊට පස්සේ ඔයාගේ අර list එකෙන් අදාළ coin එක මේ විදිහට එනවා. අපි නිකන් එහෙම ඕන BNB කියලා ගහමුකෝ මෙතන. හරි. BNB කියලා ගහමුකෝ. ඒතකොට BNB කියන එක ඇතුළට ගියා. BNB කියන එක ක්ලික් කරාම පස්සේ ඇතුළට එනවා. ඊට පස්සේ මෙතන මේ පොඩි ඉන්ස්ට්‍රක්ෂන් ටිකක් පෙන්නනවා. මම මේ dismiss all කියන එක දීලා මේ ටික ඔක්කොම අයින් කරගන්නවා. ඊට පස්සේ මෙතන copy button එක තියෙනවා. මේ copy button එක ක්ලික් කරාම අන්න මේ address එක ඔයාගේ keyboard එකට copy වෙනවා. හරි. මේක තමයි ඔයාගේ wallet එකේ BNB smart chain address එක. දැන් ඕක how winu coin එකේ address එකත් ඕකම තමයි. දැන් එකම address එක අර කලින් BNB වල තිබ්බ address එකම තමයි. මොකද how winu කියන්නේ BNB chain එකේම තියෙන token එකක් නේ. එකම blockchain එකේ මොන token එක වුණත් address එක එකයි. හරි. Ethereum address එකත් මේකම තමයි. ඒ කියන්නේ මේ BNB smart chain කියන්නේ EVM blockchain එකක්. Ethereum කියන්නේ EVM blockchain එකක්. Ethereum virtual machine blockchain එකක්. ඊට පස්සේ දැන් ඒ වගේ තව තියෙනවනේ Polygon කියන්නේ EVM blockchain එකක්. ඒතර ඒ වගේ ඔක්කොම EVM blockchains වල address එක එකයි. ඒ අදාළ EVM blockchains ඔක්කොගෙම ඔයාගේ තියෙන දැන් එකම private key එක වෙන්නේ එකම private key එකනේ. දැන් මේ wallet එකේ තියෙන private key එකම තමයි Ethereum වලටත් BNB වලටත් හැම coin එකටම තියෙන එකම private key එක. ඒතර ඒ private key එක එකම නිසා ඔක්කොම EVM blockchains වල address එක එකයි. දැන් මේකේ address එක Ethereum address එකම තමයි BNB address එක. BNB address එකම තමයි Polygon address එක. ඒතර මේ අදාළ blockchains වල තියෙන token මොන token එකේ වුණත් ඒ token එකේ address එකත් මේකම තමයි. හරි. ඒතර මොකක් හරි කමන්නේ ඔයා මේ අදාළ address එක copy කරලා දැන් BNB නම් BNB address එක keyboard එකට මම copy කරගන්නවා. ඊට පස්සේ මම එනවා Binance එකට. හරි. මගේ Binance එකේ තියෙන BNB ටික මම මේකට withdraw කරගන්න හදන්නේ. ඊට පස්සේ Binance එකේ assets වලට එනවා. assets වල මම එනවා spot එකට. මගේ Binance එකේ spot එකේ තියෙනවා මම දැක්ක BNB ටික තියෙනවා. මේ තියෙන BNB 0.1 ගාණක් තියෙනවා. මම දැන් මේ ටික withdraw කරගන්න හදන්නේ. මම එනවා BNB එක ඇතුළට ඇවිල්ලා මෙන්න මෙතන send කියන එක ක්ලික් කරගන්නවා. හරි. send කියන එක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මෙතනින් on chain withdraw කියන එක දෙනවා. on chain withdraw කියන එක දීලා මම මෙන්න මෙතන මේක අයින් කරගන්නවා. ඊට පස්සේ මෙතන address එක ක්ලික් කරගන්න මම හිතන්නේ පෙන්නන්නේ අර anti-phishing code එකක් set up කරගන්න කියලා. anti-phishing code එක මම දැනට set up කරනවා. මෙතන මම address එක paste කරනවා. අපේ keyboard එකට copy කරන් ආවේ. අපේ deposit address එක. ඊට පස්සේ මෙතන network එක විදියට මම select කරගන්නවා BSC. එහෙම නැත්නම් BNB smart chain BEP20 කියන network එක. ඒක හොඳට මතක තියාගන්න ඕන දෙයක්. ඒ තමයි දැන් ඔයා මේ SafePal එකේ තියෙන address එකයි
SafePal එකේ තියෙන network එකයි බලන්න. දැන් network එක BEP20 නේ. එතකොට ඔයා withdraw කරන්න ඕන මේකට deposit වෙන්න නම් ඔයා withdraw කරන්න ඕනත් මේ blockchain එකෙන්ම තමයි. BEP20 blockchain එකෙන්ම තමයි. හරි. එතකොට මෙතෙන්දිත් ඔයා network එක විදිහට මේ BEP20 කියන එක තමයි select කරන්න ඕන. select කරලා amount එක මම max කියලා දානවා ඔක්කොම amount එක. ඊට පස්සේ withdraw button එක පහළ තියෙන click කරගත්තා. ඊට පස්සේ මගේ මේක කන්ෆර්ම් කරලා මගේ ඔතෙන්ටිකේට් දැන් Binance එකට මම ඇඩ් කරලා තියෙන ඔතෙන්ටිකේට් ඇප් එක සහ ඊමේල් එක හරහා මේ දැන් ඔතෙන්ටිකේට් ඇප් කියන එක ඇතුළට ගියාම ඔතෙන්ටිකේට් ඇප් එකෙන් ජෙනරේට් කරන කෝඩ් එක මෙතෙන්ට පේස්ට් කරන්න තියෙන්නේ. ඊමේල් එක ඇතුළට ගියාම ඊමේල් එකට එන 6 digit කෝඩ් එක පේස්ට් කරන්න තියෙන එක අපි දන්නවනේ. මේ දෙක දුන්නාම මේ withdraw එක process වෙනවා. මම මේ දෙක complete කරගන්න ඔතෙන්ටිකේට් ඇප් එකේ කෝඩ් එක සහ ඊමේල් කෝඩ් එක මෙතෙන්ට දෙන්නම්. හරි ඔන්න මම දැන් ඊමේල් එකට එන කෝඩ් එකයි ඔතෙන්ටිකේට් ඇප් එකේ කෝඩ් එකයි දෙකම දුන්නා. දැන් withdrawal එක processing කියන මට්ටමේ තමයි තියෙන්නේ. මේක දැන් complete වෙලා තියෙනවා. මම refresh කරන්න මේ විදිහට completed කියලා බලා ගන්න පුළුවන්. එන withdraw එක මම withdraw කරපු BNB ටික completely withdraw වුණා. ඊට පස්සේ දැන් ඒ ටික අපේ wallet එකට ඇවිල්ලා තියෙන්නේ. SafePal hardware wallet එකට මම මේ විදිහට back වෙනවා. back වෙලා මේක wallet එක refresh කරන මේ app එක refresh කරනවා. එතකොට අපිට BNB අපි withdraw කරපු BNB ටික අන්න ඇවිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන්. දැන් ওই විදිහට අපිට මේකට ලේසියෙන් deposit කරන්න පුළුවන් වුණාට මේකෙන් අපිට එහෙම නිකන් මේ app එකෙන් නිකන් withdraw කරන්න බෑ. අපේ hardware wallet එක අපි ගාව තියෙන්න ඕන නිතරම මේ ටික අයිමත් withdraw කරන්න. ඒ කියන්නේ අයිමත් මේ ටික වෙන exchange එකකට හරි වෙන wallet එකකට transfer කරන්න. හරි ওই විදිහට තමයි මේකට deposit කරන්නේ. තව එකක් තියෙනවා. ඒ තමයි මේ ඒ කියන්නේ deposit කරද්දි දැන් සමහර coin තියෙන්න පුළුවන්. දැන් මම උදාහරණයක් විදියට පෙන්නන්න අපිට ටොන් coin එක වගේ එකමුකෝ. ටොන් coin එකේ එහෙම නැහැ. සමහර coin වල memo කියලා එකක් තියෙනවා. memo කියන එක මම තව ටිකකින් කියලා දෙන්නම් withdraw කරද්දි deposit කරද්දි වගේ මේක withdraw කරද්දිත් කියලා දෙන්න පුළුවන්. හරි. දැන් අපි බලමු ওই විදිහට තමයි මේකට crypto deposit කරගන්නේ. ඊට පස්සේ අපි බලමු කොහොමද මේ කියන්නේ SafePal hardware wallet එක කොහොමද dApps වලට connect කරන්න කියලා. දැන් අපි මෙන්න මෙතන explore කියන තැනට එනවා. හරි. ඊට පස්සේ මෙතනින් අපිට මේ ටික් එක දාගෙන view dApps store කියන එක මම ක්ලික් කරගන්නවා. මේ dApps පාවිච්චි කරද්දී තියෙන guideline එකක් මෙතන තියෙන guideline එකක් සහ risk disclaimer එක view app dApps store කියන එක දෙනවා. ඊට පස්සේ අපිට මෙතනින් SafePal wallet එක dApps වලට connect කරන්න පුළුවන්. dApps කියන්නේ decentralized applications. හරි. එතකොට අපි මෙතන දැන් උදාහරණයක් විදිහට ඔයාලට මේක මේ DEX වලට, ඒ කියන්නේ decentralized exchanges වලට, decentralized NFT marketplaces වලට, වෙනත් decentralized platforms වලට ඕන එකකට connect කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන search dApp enter a URL කියන තැන මෙතන මම ගහනවා මම යනවා අපිට ඕන මේක මේ PancakeSwap එකට වගේ යන්නත් පුළුවන්. මම යනවා දැන් HouseSwap එකට. හරි. මේ විදිහට HouseSwap එකට යනවා. මේ විදිහට මම houseswap.com කියලා type කරනවා. type කරලා මේ ඉස්සරහා තියෙන go button එක click කරගන්නවා. houseswap.com කියන එක type කරා ඉස්සරහා තියෙන go button එක click කරා. ඊට පස්සේ security warning එකක් පෙන්නනවා. ඔයාලා මේ විදිහට නොදන්න dApps වලට connect කරන්න එපා. ඒ කියන්නේ ඔය එක එක සමහර කාලවලට එනවා අර airdrop එක මේ airdrop එක wallet එක connect කරලා මෙහෙම කරන්න කියලා. එහෙම නොදන්න ඒවාට කරන්න යන්න එපා. දැන් මෙතන මේ security warning එකක් කරාට මේ HouseSwap එක මම දන්න නිසා මේක මේ අපේ platform එකක්නේ. මේක අපේ team එක develop කරපු platform එක නිසා මෙතන මම confirm කරලා ඉස්සරහට යනවා. හරි. ඔය විදිහට මම HouseSwap එකේ home page එකට එනවා. ඊට පස්සේ මෙන්න මෙතන උඩ තියෙනවා connect wallet කියලා එකක්. මෙතනින් මම මෙතන ඕන more කියන එක click කරලා මේ SafePal කියන එක දීලා SafePal wallet එක connect කරන්න පුළුවන්. ඊට පස්සේ confirm button එක click කරගත්තා. ඔන්න ඔය විදිහට දැන් බලා ගන්න පුළුවන් මේ wallet එක connect වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන මේ wallet කියන තැනට ගියාම බලා ගන්න පුළුවන් මෙන්න මේ අපේ wallet එකේ address එක මෙතන your wallet address කියලා පෙන්නන්නේ. අපේ balance එක BNB කොච්චර තියෙද කියලා මේ තියෙන්නේ අපේ BNB ප්‍රමාණය. ඒ වගේ විස්තර ටික පෙන්නනවා. හරි. ඊට පස්සේ මේකෙන් අපි දැන් crypto exchange කරන swap කරන එකනේ කරන්නේ. මෙතන swap කියන එකට මම එනවා. ඇවිල්ලා මගේ ගාව තියෙන BNB මම howinu වලට convert කරන්න හදන්නේ. මං ගාව තියෙන BNB වලින් howinu පොඩි ප්‍රමාණයක් මම ගන්න හදන්නේ. කමට පිටචර ලොකුවට ඕන නැහැ. දැන් මගේ ගාව BNB ආයිමක් connect වෙලා නැහැ වගේ හරියට. මෙතන තියෙන connect wallet කියන එක දෙන්නම්කෝ. දැන් කොහේ හරි ගමන්නේ මේ connect wallet කියන එක දීලා මම මේ විදිහට connect කරගන්නවා. ඊට පස්සේ මගේ ගාව තියෙන BNB balance එකෙන් මම මෙච්චර මට ඕන නැහැ 0.01ක් විතර. ඉතා කුඩා ප්‍රමාණයක් howinu වලට convert කරන්න තමයි යන්නේ. මෙන්න මේ BNB ටික මම howinu coin 65000 නෙමෙයි මිලියන 6.5ක් විතර ගන්න පුළුවන්. මෙතන swap button එක මම පහළ තියෙන click කරගන්නවා. swap button එක click කරගෙන confirm swap කියන එක දෙනවා. දීලා මේක මෙතන තියෙන confirm button එකත් click කරගන්නවා.
මෙතන network fee එක middle range එකේ select කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන confirm button එක click කරගන්නවා. සාමාන්‍යයෙන් estimated network fee එක මෙතන තියෙන්නේ කොච්චර fee එකක් යනවද කියලා. BNB වලින් ගත්තොත් BNB 0.0.0.35ක විතර network fee එකක් යනවා. ඔයාට ඕන නම් මේක low tier එකට දාන්න පුළුවන්. ඒතකොට තවත් යන ප්‍රමාණය අඩුයි. හරි. ඔය විදිහට දාන්න පුළුවන්. tier මේ කියන්නේ network fee එක අඩු වෙන තරමට ඔයාගේ transaction එක slow වෙනවා. network fee එක වැඩි වෙන තරමට ඔයාගේ transaction එක speed එක වැඩි වෙනවා. ඒක තමයි වෙන්නේ. සාමාන්‍යයෙන් මේ middle කියන එකේ තමයි ඉතින් තියන්නේ. මේ middle කියන එකේ තියෙන්න දෙන්න ඕනම transaction එකක් කරද්දි. ඊට පස්සේ මෙතන confirm button එක ඔයාලට click කරගන්න පුළුවන්. confirm button එක click කරාම අන්න ඊට පස්සේ මෙන්න මේ වගේ QR code එකක් පෙන්නනවා. ඔයාගේ QR code එක scan කරන්න ඕන ඔයාගේ hardware wallet එකෙන්. දැන් මේක කරලා පෙන්නන්න ඕන නිසා මගේ hardware wallet එකෙන් මම මේ QR code එක මේ විදිහට scan කරගන්නම්. හරි ඔන්න මගේ hardware wallet එක දැන් මම hardware wallet එකෙන් කරන ටික පේන්නේ නැහැ. මම hardware wallet එක on කරා. ඊට පස්සේ QR code එක මම මගේ hardware wallet එකෙන් මේ විදිහට scan කරා. ඊට පස්සේ ඔයාලට පේනවාද මෙන්න මෙතන තියෙනවා verification code එක. මේ QR code එක hardware wallet එකෙන් scan කරාම verification code එක ඔයාගේ hardware wallet එකෙත් පෙන්නාවි. හරියටම බලන්න ඔයා scan කරලා තියෙන හරි QR code එකද හරි transaction එකද කියලා මෙන්න මේ verification code එක හරිද කියලා බලන්න. wallet එකෙත් මේ verification code එකම පෙන්නනවා නම් okay කරන්න. okay කරායින් පස්සේ ඔයාගේ passcode එක අහනවා. ඔයාගේ passcode එක දෙන්න. මම දැන් මගේ passcode එක wallet එකේ type කරගෙන transaction එක දැන් ඔන්න කරනවා. ඊට පස්සේ මගේ wallet එකෙත් QR code එකක් පෙන්නනවා. මේ QR code එක scan කරන්න තියෙන්නේ. මෙතන next button එක click කරලා මගේ wallet එකේ පෙන්නන QR code එක ඊළඟට අපි scan කරගමු. ඔන්න මගේ wallet එකේ පෙන්නන QR code එක ඔයාලට පේනවා ඇති. QR code පහක් තියෙනවා scan කරන්න. මම මේ විදිහට අල්ලගෙන ඉන්නවා. මේක හරියට scan වෙන්නේ නැත්නම් මේ flash light එක on කරගන්න. හරි. එතකොට අන්න flash light එක on කරාම scan වුණා. දැන් ඔයාලට මේක confirm කරගන්න තියෙන්නේ. confirm button එක click කරලා ඊට පස්සේ ඔයාගේ transaction එක මෙන්න මේ විදිහට submit වෙනවා. මේ විදිහට transaction submitted කියලා බලා ගන්න පුළුවන්. close button එක click කරලා අපිට මේක close කරන්න පුළුවන්. නැත්නම් V1 BSC scan කියන එක දුන්නොත් blockchain explorer එකෙන් අපිට මේ transaction එක බලන්න පුළුවන්. එහෙනම් බලන්න ඕන නම් මෙතන V1 BSC scan කියන එක දෙන්න. දුන්නායින් පස්සේ සිද්ධ වෙච්ච transaction එක බලා ගන්න පුළුවන්. transaction එක call කරේ මෙන්න මේ address එකේ. මේ තියෙන්නේ call functions by මෙන්න මේ address එකෙන් තමයි call function එක click කරලා තියෙන්නේ. මේ කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ address එක මේ තියෙන අපේ wallet address එක අපි අර deposit කරද්දි දැක්කේ ඒ wallet address එක. ඊට පස්සේ මේ තියෙන transaction එක BNB ගිහිල්ලා තියෙනවා මේ transaction එකට BNB 0.05 එකක්. ඒ වෙනුවට ලැබිලා තියෙනවා Howinu coins මෙන්න මේ ප්‍රමාණය. Howinu coins මිලියන 6.5 ගාණක් ලැබිලා තියෙනවා. ඊට පස්සේ අපිට මේ උඩ තියෙන cancel icon එක click කරලා මෙතනින් අයින් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු අපේ wallet එකට දැන් ඒ ටික ලැබිලාද කියලා. මම මෙතන wallets වලට එනවා. ඔයාලට පේනවා මේ පහළ තියෙන wallets වලට මම එන්නේ. ඇවිල්ලා මේක refresh කරනවා. refresh කරලා අන්න ඔයාලට පේනවා දැන් අර අපි buy කරපු Howinu tokens ප්‍රමාණය මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. හරි. ඊට පස්සේ අපිට මේ Howinu ටික ආයෙ ඕන අර විදිහටම sell කරන්න පුළුවන්. මෙතන explorer වලට ගියා. housewap එකට ආවා. මේ තියෙන housewap.com එක මේ BNB chain එකෙන් අපි යමු. BNB chain housewap.com එකට ආවා. අර කලින් විදිහම තමයි. හරි. මතක තව දෙයක් මතක තියාගන්න මේ DApp එකකට යනකොට මේ go කියන එක දෙන්න කලින් මෙතෙන්දි මොන chain එකෙන්ද default ම යන්න ඕන කියලා අහනවා. ඒකට අදාළ DApp එකට අදාළ chain එක දෙන්න. දැන් housewap එක නම් BNB chain එක, Uniswap එක නම් Ethereum chain එක, ඒ වගේ දෙන්න. එහෙම නැතත් ප්‍රශ්නයක් නැහැ. ඒක අදාළ මේ chain එක automatically select වෙනවා අදාළ DApp එකට ගියාම. හැබැයි සමහර DApps වල එහෙම නැහැ. ඒ නිසා අදාළ chain එක දීලා යන්න පුළුවන් නම් එහෙම නැත්නම් ඒක ප්‍රශ්නයක් නැහැ. go කියන එක දීලා ගිහිල්ලා අර වගේම ඔයාලට මේ buy කරපු Howinu coins ටික අනිත් පැත්තට sell කරලා මේ ටික ඕන නම් BNB කරගන්න පුළුවන්. අර කර විදිහට මේ දෙපැත්ත මාරු කරා Howinu coins ටික sell කරා BNB කරගත්තා. ඒ වගේ. දැන් housewap එකේ නම් ඇත්තටම BNB එක්ක තියෙන liquidity අඩුයි. ඔයාලට USDT වගේ එක swap කරන්න නම් housewap එක පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් PancakeSwap වගේ DEX එකක්. මේ housewap කියන්නේ මේ අපි හදපු platform එකක් නිසා මම මේ නිකන් කරලා පෙන්නුවේ. ඒතර ඔයාලට මේ ඊට වඩා හොඳ DEX එක ඕන තරම් තියෙනවා. ඒවා පාවිච්චි කරන්න පුළුවන්. මේ wallet එක පාවිච්චි කරලා. හරි. එතකොට අර centralized exchanges වෙනුවට Binance, Bybit වගේ centralized exchanges වෙනුවට ඕනනම් මේ wallet එකෙන් කෙලින්ම DApps විතරක් පාවිච්චි කරලා decentralized exchanges විතරක් පාවිච්චි කරලා ඔයාලට crypto buy and sell කරන්න ඔහොම පුළුවන්. ඊට පස්සේ තව bridge එක කියලා જાතියක් තියෙනවා. bridge එකක් කියන්නේ blockchains දෙකක් අතර. ඒ කියන්නේ ඔයාගාව තියෙන Ethereum ටික ඔයාලට Bitcoin කරගන්න ඕන නම් ඒ වගේ ප්‍රධාන blockchain දෙකක් අතර transactions වල ඔය bridge එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඕක තමයි කතන්දරේ. හරි. ඊට පස්සේ දැන් අපි ඔන්නෝම මේ wallet එකට දැන් deposit කරගන්න විදිය කතා කරා, DApps වලට connect කරලා ගණදිනු කරන විදිය කතා කරා. දැන් බලමු කොහොමද ඔයාගේ SafePal wallet එකේ තියෙන ඒවා ආයිමත් withdraw කරගන්න කියලා. ඔයාගේ Binance account එකට හෝ ඕනම exchange එකකට හෝ වෙනත් crypto wallet එකකට
මම මේ වීඩියෝ එක මම නිර්මාණය කරන්න පටන් ගන්නපු හින්දා මම මේක දිගටම රෙකෝඩ් කරගෙන යනවා. හැබැයි මේ එළිය වැස්ස වහින නිසා ඔයාලට සමහර විට පොඩ්ඩක් ඒ ගතිය දැනෙනවා ඇති. ඒ කියන්නේ වහින ගතිය දැනෙනවා ඇති. ඒක එච්චර හිතන්න එපා. මේ පොඩි සද්දයක් ඇහෙනවා ඇති. ඒක එච්චර හිතන්න එපා. අපි වැඩේ කන්ටිනියු කරගෙන යමු. ඊට පස්සේ දැන් මේ BNB ටික මට ආයිමත් withdraw කරගන්න ඕන Binance එකට. හරි. එතකොට මම කරන්නේ මම එනවා Binance එකට. Binance එකට ඇවිල්ලා Binance එකට හෝ යාට ඕන crypto exchange එකකට මේ වැඩේ කරන්න පුළුවන්. මේ විදිහට ඕනම crypto exchange එකකින් crypto withdraw කරන්න, deposit කරන්න ඕක කරන්න පුළුවන්. අර වගේම මම assets වලට එන්නේ Binance එකේ තියෙන assets වලට ඇවිල්ලා spot account එකට එනවා. spot account එකේ තියෙන add funds කියන එක දෙනවා. add funds කියන එක දීලා on chain deposit කියන එක දෙනවා. හරි. on chain deposit කියන එක දීලා මම දැන් මං ගාව BNB නේ තියෙන්නේ. මම මෙතන BNB කියලා type කරගන්නවා. ඊට පස්සේ මේ BNB select කරගන්නවා මේ විදිහට. හරි. select කරගෙන network එක විදිහට දැන් අර කලින් වගේම තමයි. දැන් ඔයාගේ wallet එකේ, ඔයාගේ SafePal wallet එකේ BNB තියෙන මොන network එකෙන්ද? BEP20 BNB Smart Chain network එක. ඒතකොට මෙතෙන්දිත් ඔයා BNB Smart Chain network එක තමයි කියන්නේ. දැන් ඔයා අපි නිකන් උදාහරණයක් විදිහට හිතමු. ඔයා නිකන් මේ කෑම කඩේකට වගේ ගිහිල්ලා ඇන ඉල්ලන්නේ නැහනේ. hardware එකකට ගිහිල්ලා ඔයා කෑම ඉල්ලන්නෙත් නැහැ. ඒ වගේ තමයි ඔයා දැන් මේ network එකින් එකට වෙනත්. ඒ කියන්නේ BEP20 network එකේ තියෙන coin එකක් token එකක් යවන්න ඕන BEP20 network එකකින්. එතකොට ඒක Ethereum network එකකින් යවලා හරියන්නේ නැහැ. හරි. එතකොට අපි ගාව දැන් BNB තියෙන BEP20 network එකේ නේ. එතකොට මෙතන BEP20 කියන එක select කරා deposit address එක මෙතනින් copy කරගත්ත keyboard එකට. ඊට පස්සේ අපි ආවා අපේ hardware wallet එකට BNB උඩ click කරා send button එක click කරගත්තා. ඊට පස්සේ අපි අර මෙතන මේ පෙන්වන ටික මම dismiss all කියන එක දීලා මේ ටික අයින් කරගන්න. මෙතනින් මේ අපි දිහා දැක්කා මෙතන receive කියන මෙහෙමත් පුළුවන්. මෙතන receive කියන එකනේ අපි කලින් ආවේ. මේ ටික අපි deposit කරන්නේ. දැන් මේ send කියන එකට එන්න ඕන. send කියන එකට ආවා. අපේ ගාව තියෙන BNB coin තමයි අපි දැන් send කරන්න හදන්නේ. මෙතෙන්ට address එක enter කරා. මෙතන paste කරා. ඊට පස්සේ අපි කොච්චර BNB යවනවද කියලා amount එක දුන්නා. මෙතනින් max කියන එක දාගත්තොත් අපේ wallet එකේ තියෙන ඔක්කොම ටික යවන්න පුළුවන්. ඊට පස්සේ next button එක click කරගත්තා. ඊට පස්සේ next button එක click කරගෙන අර විදිහටම අර කලින් අපි transaction එකක් sign කරේ. ඒ වගේම මේකේ QR code එකක් පෙන්නනවා. අපි බලමු දැන් ඊළඟට මෙතන මේක send button එක click කරගත්තා. send button එක click කරගත්තාන් පස්සේ QR code එක පෙන්නනවා. මම දැන් මගේ hardware wallet එක අරගෙන මේ QR code එක scan කරගන්නවා. hardware wallet එක මම power on කරගන්නවා. power on කරගෙන මේ hardware wallet එකේ cam එක on කරගෙන QR code එක මම ස්කෑන් කරගන්නවා. ඊට පස්සේ මේ කෝඩ් එක හරිද කියලා මම අර කලින් පෙන්නුවා වගේ මෙතන තියෙන කෝඩ් එකමද ඔයාගේ hardware wallet එකෙත් පෙන්වන්නේ කියලා බැලුවා. හරි මගේ පෙන්වන්නේ මේ කෝඩ් එක තමයි. මම ඕකේ කරගත්තා. ඊට පස්සේ hardware wallet එකේ මගේ passcode එක මම enter කරගන්නවා. enter කරගෙන ඊට පස්සේ මගේ hardware wallet එකේ පෙන්වන QR code එක මම next button එක click කරගෙන ස්කෑන් කරගන්නවා. මේක හරියට ස්කෑන් වෙන්නේ නැහැ වගේ මම flash light එක on කරලා ස්කෑන් කරගන්නවා. හරි ඊට පස්සේ confirm button එක click කරගත්තා. confirm button එක click කරගත්තාන් පස්සේ transfer is completed කියලා පෙන්නනවා. දැන් මම back වෙනවා. back වෙලා මම refresh කරනවා. refresh කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මගේ තිබිච්ච BNB balance එක 0 වෙන විදිය. හරි. ඔන්න මගේ දැන් BNB ටික අයින් වෙලා ගියා. දැන් BNB පොඩ්ඩක්වත් නැහැ. මොකද අපි ඔක්කොම BNB ටික Binance එකට යවුවා. දැන් Binance එකේ අපේ deposit එක process වෙනවා ඇති මේ පැත්තෙන්. අපි යමු Binance එකේ home page එකට overview එකට. ඊට පස්සේ මෙන්න මේ විදිහට deposit එක complete වෙලා තියෙනවා. අපි යවපු BNB ටික දැන් ඔන්න තප්පර ගානයි හරි ශනිකව මේ deposit වුණා. ඔන්න ඔය විදිහට Binance එකෙන් withdraw කරා. Binance එකටම ආයිමත් deposit කරා. ඔහොම තමයි crypto withdraw කරන්නේ සහ deposit කරන්නේ. ඕක තමයි කතන්දරේ. ඉතින් ඔයිට අමතරව ඔයාලට NFT සම්බන්ධව මෙතන NFT කියන එකට ගියාම ඔයාගේ wallet එකේ තියෙන NFT පෙන්නනවා. ඔයාලට NFT buy කරොත් NFT marketplace එකකින් ඒ ටික මෙතන පෙන්නන්නේ. ඊට පස්සේ මේ earn කියන එකෙන් ඔයාලට crypto stake කරන්න පුළුවන් මේකේ. සමහර crypto වර්ග. එතකොට උදාහරණයක් විදිහට නිකන් ඔයාගාව Tron වගේ තියෙනවා. මෙතන මේ stake කියන එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙන්න මෙතන මේ Tron කියන එක select කරලා මෙතන දැන් මගේ wallet එකේ දැනට Tron coin එක add කරලා නැහැ. Tron coin එක add කරගෙන Tron coin එක select කරලා මම Tron coin එක add කරගෙන පෙන්නන්නම්. හරි මම Tron coin එක add කරගෙන ඉස්සරහට ආවා. මෙතන වගේ Tron amount එක දාලා confirm කරලා ඔයාලට stake කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට Tron stake කරාම ඒකට ඔයාලට මෙතන APR එකක් හම්බ වෙනවා. පොලියක් හම්බ වෙනවා. සාමාන්‍යයෙන් 7.5ක විතර වාර්ෂික පොලියක් ඔයාලට ගන්න පුළුවන් Tron stake කරොත්. ඒ වගේ ඔයාලට crypto stake කරන්න පුළුවන්. ඔය වගේ තව ගොඩක් options SafePal hardware wallet එකේ තියෙනවා.
ඊට පස්සේ මේ SafePal hardware wallet එක අප්ඩේට් කරන්නේ කොහොමද? ඒ කියන්නේ දැන් ඉස්සරහට අලුතෙන් මොකක් හරි blockchain එකක් අලුතෙන් coin එකක් ආවම ඒක කොහොමද SafePal wallet එකට ඇඩ් කරගන්නේ කියලා මම වෙනම වීඩියෝ එකක් ඉස්සරහට නිර්මාණය කරන්නම්. ඒ කියන්නේ දැන් අලුතෙන් අපි හිතමු ඊළඟ අවුරුද්ද කියලා. ඊළඟ අවුරුද්දේ අලුත් blockchain එකක් එනවා මොකක් හරි bitcoin වගේ වෙන මොකක් හරි blockchain එකක් එනවා. එතකොට SafePal එකේ ඒ SafePal hardware wallet එකට අපිට ඒක මේ කියන්නේ ඒ වගේ SafePal hardware wallet එකේ අප්ඩේට් ඒව වෙනවා. ඒ කියන්නේ wallet එකේ තියෙන software එක අප්ඩේට් කරනවා. එහෙම අප්ඩේට් කරද්දී අපිට අපේ wallet එක අප්ඩේට් කරගන්න පුළුවන්. ඒක කරන විදිහ මම ඊළඟ වීඩියෝ එකකින් කියලා දෙන්නම්. ඉතින් ওই විදිහට තමයි SafePal wallet එක setup කරගෙන පාවිච්චි කරන්නේ. එහෙනම් බොහොම ස්තුතියි. මොනවා හරි ගැටලුවක් තියෙනම් කමෙන්ට් එකක් දාන්න. අපි ඊළඟ වීඩියෝ එකේදී SafePal සම්බන්ධව කරන ඊළඟ වීඩියෝ එකේදී wallet එක අප්ඩේට් කරන විදිය බලමු. ඊළඟ වීඩියෝ එකේදී අපි ඉක්මනින්ම හම්බෙමු. එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි වීඩියෝ එක අවසන් වෙනකන් දිගටම එකතු වෙලා හිටියට.